ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කොහොමද නීත්‍යානුකූල විදිහට නීත්‍යානුකූල ලීගල් විදිහට ෆ්‍රී ඩේටා ගන්න කොහොමද කියලා. ඉතින් මේක අද මම කියලා දෙන හච් ඇන්ඩ් ඩයලොග් ඒ හැමෝටම ගැලපෙන විදිහට තමයි මම මේ වැඩි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වැඩි කතා නැහැ අපි ඉක්මනට අපේ channel එකට. ඉතින් ඒ වගේම අපි අනිවාර්යෙන් අපේ channel එක දන්නවා වැඩ වටකට කොහොමද කියලා. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරලා වැඩ එකතු වෙන්න නේ. දැන් අපු වීඩියෝ එකට මුලින්ම අපි මේක වැඩේට අපි කරන්න ඕන දෙයක් තමයි මම මේ මුලින්ම කියන්නේ මේ ප්‍රොමෝෂන් මුකුත් නෙමෙයි හරිද. ඉතින් ඒක නිසා මම මුලින්ම කියන්නේ මේ ප්‍රොමෝෂන් වැඩක් වත් ඔය වගේ දෙයක් නෙමෙයි හරිද. ඒක නිසා මුලින්ම කියන්නේ මතක තියාගන්න මේ ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි හරි. කොහොම හරි දැන් මම මුලින්ම කතා කරන්නේ ඩයලොග් ගැන. ඩයලොග් එක ඔයාලා දන්නවා මේ වෙනකොට wow ඇප්ලිකේෂන් එක ගැන wow app එක. ඉතින් ඩයලොග් එකේ wow app එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් first time මේක log වෙන කෙනෙක් නම් ඔයාලා 2GB data free හම්බ වෙනවා. ඉතින් මේකේ කොහොමද setup එක කරගන්න ඕනේ කියලා මුලින්ම ඔයාලට කියලා දෙන්න. එතකොට මේ වෙනකොට මම මේක setup එක කරගෙන data මම මේ වෙනකොට ගන්නවා හැමදාම daily 1GB data සාමාන්‍යයෙන් daily 1GB data මම මේක ගන්නවා. හරිද? එතකොට අපිට මේකේ ගොඩක් features අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට features බලා ගන්න පුළුවන්. අපිට එක එක විදිහට මේක games play කරලා අපිට data ගන්න පුළුවන්. ඒ වගේම අපිට කෙනෙක්ට invite කරලා අපිට data ගන්න පුළුවන්. star points ඒ අපිට claim කරගන්න පුළුවන්. හරි. අපි මේක මුලින්ම කරන්නේ තමයි app එක මුලින්ම install මුලින්ම Google Play Store හරි iOS එකකින් Apple Store එකේ හරි මුලින්ම app එක download කරගන්න ඕන. ඊට පස්සේ wow app එක download කරගත්තා පස්සේ ඔයාගේ dial-up phone number එක දිහට ඊට පස්සේ OTP එකක් කරගන්න. OTP එක දාලා OTP එක ඒකට තමයි 2GB data හම්බෙන්නේ. ඉතින් මේ දින app එකේ interface එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ app එකේ interface එක මෙන්න මේ විදිහට. එතකොට app එක ගැන කතා කරන්න ගියාම හොඳ ඒක කියන සාමාන්‍ය පොඩක් විතර lag එකක් තියෙනවා මට. නමුත් අර ඕපන් වෙන පොඩි lag එකක් යනවා. නමුත් හොඳ app එකක් මට සාමාන්‍යයෙන් මේක අපිට reload කරගන්නත් පුළුවන්. අපේ bill එහෙම electric bill එක ඊට පස්සේ අපේ insurance bill එක හැම bill එකක්ම අපිට මෙතනදී play කරගන්න පුළුවන් මෙයාලගේ application එකේදී. ඉතින් ඒ තමයි අපිට මේ free data ගන්න පුළුවන් වෙන්නේ. අනිත් දේ තමයි Hutch ගැන. Hutch Clip app එක. ඉතින් මේ Hutch Clip app එක ගැන මේ මම මීට කලින් කොහොමද වීඩියෝ එකක් කරලා තිබුණේ නැහැ. මම Hutch මේක මම use කරනවා මේ වෙනකොට. මම හැමදාම Hutch මම මේ කියන්න ඕන දේ තමයි Hutch company මේ හැමදාම call කරනවා. හැබැයි වැඩක් නැහැ. යාලගේ signal coverage එක නම් low ම තමයි. ඒ කියන්නේ යාලගේ packages ලාභයි. නමුත් මේ මං ඉන්න location එකේ 4G තිබ්බට speed එක මදි මට. කියන්නේ download speed එක සහ upload speed එක ටිකක් මදි මට. හරි. අපි Hutch ගැන කතා කරමු දැන්. Hutch ගැන අපි කතා කරනකොට Hutch එකේ clip app එක තියෙනවා. Hutch එකේ clip app එක මුලින්ම download කරගන්න ඕනේ අර step එක විදිහටම iOS and Android ඒ විදිහටම. ඉතින් ඊළඟට කරන් තියෙන දේ තමයි මෙන්න මේ step එක. ඔයාලට පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට අපි interface එක අපි මුලින්ම යන්. මට interface එක ගැන කතා කරන්න. interface එකේ මේ පැත්තේ more tab එකක් තියෙනවා. මේ more tab එක touch කරන්න ඕන. ඉතින් ඔයාලට මේ එන්න කලින් කියන්නව තුනනේ. මේ app එක login වෙනකොට Hutch number එක මම හිතන්නේ 78 සහ 72 තමයි මට මතක Hutch numbers තියෙන්නේ. මට මතක හැටියට නැතුත් තව ඇති කියලා මම හිතනවා. නමුත් මගේ ඔළුවේ මතක තියෙන විදිහට මම කියන්නේ 72 හෝ 78 number එක දාලා OTP එක අරගෙන ඊට පස්සේ ඔයාලට තියෙන verified කරගන්න. ඊට පස්සේ පැය 6ක් ඊට පස්සේ ඔයාලට unlimited data හම්බ වෙනවා මේකිනුත්. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට අපේ more tab එකේ තියෙන Hutch Clip app එකේ ඉතින් more tab එකට ගිහිල්ලා එතන invite friend කියලා එකක් තියෙනවා. ඉතින් invite friend එකේ යටම තියෙනවා මේ තව invite කරන්න තරම්. එතන invite කියන තැනට ගිහිල්ලා තමයි ඔයා මම මේ දෙන code එක description එකේම code එක type කරලා ඇති. ඒ code එක ඔයා enter කරන්න ඕන. ඊට පස්සේ ඔයාටයි මටයි කියන්නේ sorry ඔයාටයි මටයි නෙවෙයි. code එක දුන්න කියන්නේ code එකේ අයිති කෙනාට සහ දැන් ඉතින් අපි යාළුවෙක් කියලා එතන A සහ B කියන කෙනෙක් ඉන්නවා. එතන A කියන කෙනාගේ code එක එතන B කියන එක තමයි enter කරන්නේ. එතකොට A සහ B ට දෙන්නට මැසේජ් එකක් යනවා. ඔයාගේ කෝඩ් එක ඔය මේකට පැය 6කට unlimited data හම්බෙලා තියෙන්නේ. එහෙම කියලා. ඉතින් ඔන්න ඔය තමයි අපිට free data ගන්න පුළුවන් වෙන Hutch and dial-up company එකේ. ඉතින් තව ගොඩක් codes තියෙන ඇත්තම කිව්වත් මේ data ගන්න ක්‍රම සහ ඉතින් පැය ඊට පස්සේ අපිට පුළුවන් unlimited night data ගන්න. ඉතින් 12 ඉඳන් 7 වෙනකන් තමයි මම දන්න තරමින් Hutch ලගේ night time තියෙන්නේ. එතකොට ඔහොම තමයි යාලගේ තියෙන්නේ. හරි ඉතින්. ඔන්න ඉතින් මම අද කියලා දුන්නා කොහොමද නීත්‍යානුකූල විදිහට free data ගන්න විදිහ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අද ටිකක් විතර වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම වැදගත් වුණා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාට හිතිච්ච දේ. ඒ කියන්නේ ඔයාට මේ වීඩියෝ ගැන මොකක්ද හිතුනේ?
ඉතින් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මේ වීඩියෝ එක සම්බන්ධව. ඉතින් ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. Facebook page එක අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න Techcast Studio අපේ Facebook page එක. ඉතින් එනහම ජය වේවා.